සමාජෙ මොන්න ප්‍රශ්නය තිබුණත් පින්වතුනි ඒකට උත්තරයක් නම් නෙමෙයි මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යත්වය නිකම් පින්වතුනි බිලිදීල දාන එක. බුදුහාමුදුරුවෝ දේශනා කරනව පින්වතුනි මනුෂ්‍යත්වයේ ලබන පිරිස මේ අතේ තියෙන පස් වගේ. මහණ එහෙනම් දැනගන්න මේ මගේ අතේ තියෙන පස් ටික හා සමානයි පෘථග්ජන පරමාර්ථ මනුෂ්‍යත් බව ලබන මිනිස්සුන්ගේ ප්‍රමාණය. තෙරුවන් සරණයි. සාධුචාර්යාවලියත් සුචරිතවත් සමාජයක යහපැවැත්ම උදෙසා ඔබ වෙත ගෙනෙන ධම්ම විමර්ශා කතිකාවතේ අපේ අරමුණ තමයි ධර්මයට ඇති ධර්මෙහි හැසිරෙන ඔබේ ජීවිතයේ ධර්ම අවබෝධය වැඩි කරමින් ඔබේ ජීවිතය තව තවත් ආලෝකමත් කිරීම. ඉතින් ඒ වෙනුවෙන් අපිට සම්බන්ධතාවයක්ත් ලබා දෙන්නේ ඉහළ බෝමිරිය ගණේවත්ත පුරාණ රජ මහා විහාරස්ථානයේ විහාරාධිකාරී බෝමිරිය සිරිනන්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. ඉතින් උන්වහන්සේ බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ධම්ම විමර්ශා වෙනුවෙන් අපි පිළිගනු ලබනවා. අවසරයි අපේ හාමුදුරනේ. පහුගිය කාලේ සමාජ මාධ්‍ය තුළ සැරිසරනකොට මට දකින්නට ලැබුණු බොහොම ඛේදජනක සිදුවීමක් තමයි තරුණ පරම්පරාව මේ සියදි විනාශා ගැනීම එක්තරා ආකාරයක ජීවිතයේ තේරීමක් කරගෙන තියෙනවා. මේක රැල්ලක් කරගෙන තියෙනවා. මිනිස්සුගේ ජීවිත කාලය ඇතුළත අපේ හාමුදුරනේ මම දකින විදිහට තරුණ ජීවිතේ තරුණ අවධිය කියලා කියන්නේ මානසික පීඩනයේ ඉතා ඉහළ තැනක තියෙන අවධියක්. අපේ හාමුදුරනේ මේ පීඩනය දරා ගන්නට බැරිද අපිට? කොහොමද මේක කරන්න ඕන? මේ වටිනා ජීවිතය සියදිවි නසා ගැනීමක් වෙනුවෙන්ම අපි අරගෙන යන්නට ඕනේද? කොහොමද මේ தත්ත්වය කළමනාකරණය කරන්න ඕන කියන කාරණාව මම කැමතියි ඔබ වහන්සේගෙන් අසා දැනගන්නට. පින්වත් ඔබට තුනුනේ ආශිර්වාදයම සැලසේවා. මේවනම් ව්‍යාධි මේ සමාජය තුළින් තුරන් වෙන්න ඕන සිතුවිලි තමයි ප්‍රශ්නයක් ආපු ගමන් තමන්ගේ ජීවිතේ නැති කරගන්න හිතන එක. ප්‍රශ්න කියන දේවල් ලෝකේ එදත් තිබ්බ අදත් තිබ්බ මිනිස්සුන්ට දැනෙන දේවල්නේ. මිනිස්සුන්ට ප්‍රශ්න දැඩි වෙනකොට ජීවිතේ නහගත්තට පස්සේ ඒ ප්‍රශ්නෙන් නිදහස් වෙනවා කියලා හැඟීමක් තියෙනවා නම් හොඳට මතක තියාගන්න ඕන කාරණාව තමයි කවදාවත් බෙල්ල වෙලා දාගත්තා ගඟකට මුහුදකට පැන්න කියලා ප්‍රශ්නය අහවර වෙන්නේ නැහැ. ලෝක නඩුවක් දාගන්නේ හොඳේ. එව්ව නඩු. ලේසියෙන් ගැලවෙන්න බැරි අකුසලයක තමයි තමන් වැටෙන්නේ. ජීවිතේ නැති කරගන්න හැමෝම සතර අපායට තමයි උරුමකම් කියන්නේ. නැවත මිනිස්සුયો වෙනවා කියලා නම් හිතන්න එපා. නැවත දෙවියෝ වෙලා උපදිනවා ප්‍රශ්න අඩු වෙනවා මේ ප්‍රශ්නෙන් ලේසියෙන් මිදුණා කියලා නම් හිතන්න එපා. ඒක කවදාවත් වෙන වැඩක් නෙමෙයි. ජීවිතේ මොනියම් හෝ විදියකින් නහගත්තොත් ඒ කෙනාට නැවත මනුෂ්‍යත්වයක් ලැබීම තාම අපහසු කාරණාවක් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවනේ මේ මනුෂ්‍යත්වය කොච්චර වටිනවද පින්වතුනි. කිච්චෝ මනුස්ස පටිලාභෝ. මනුෂ්‍ය ප්‍රතිලාභයේ අත්‍යන්තයෙන්ම දුර්ලභ කාරණාව. මනුෂ්‍යත්වය කොච්චරනම් දුර්ලභයිද කියලා බුදුහාමුදුරුවෝ උදාහරණකින් අපිට පෙන්නනවා. උන්වහන්සේ පොළොව පිරිමැදලා පින්වතුනි පස් ටිකක් අතර ගත්තා. සඳහන් වෙන්නේ ධර්මයේ සාමාන්‍යයෙන් පින්වතුනි මේ අතර පුංචි පස් පිටක්. අරගෙන බුදුහාමුදුරුවෝ අහනවා මහා සංඝරත්නයේ මහණ මේ මගේ අතේ තියෙන පස් ටිකද වැඩි මහ පොළොවේ තියෙන පස් ටිකද වැඩි කියලා. බුදුහාමුදුරුවන්ට හාමුදුරුවෝ උත්තර දෙනවා බුදුහාමුදුරනේ කවදාවත් ඔය මහ පොළොවේ තියෙන පස් වලට මේ අතේ තියෙන පස් ටික සමාන කරන්න හැකියාවක් නැහැ. බුදුහාමුදුරුවෝ ඒක උපමාවක් තියලා පින්වතුනි දේශනා කරනවා මහණ එහෙනම් දැනගන්න මේ මගේ අතේ තියෙන පස් ටික හා සමානයි පෘථග්ජන පරමාර්ථ මනුෂ්‍යත් බව ලබන මිනිස්සුන්ගේ ප්‍රමාණය. ස්වභාවය අර්ථය මෙච්චරයි. මනුෂ්‍යත්වයට තියෙන අර්ථය මනුෂ්‍යත්වයේ ලඝු කිරීම මනුෂ්‍යත්වයේ ලබන පිරිස මේ අතේ තියෙන පස් වගේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පින්වතුනි මහ පොළොවේ පස් වලට සමාන කළා. තිරිසංගතවත් අපාගතවත් පමණක් උපදින සත්වයන්ගේ ප්‍රමාණය මහ පොළොවේ පස් වලට වඩා වැඩි කියලානේ බුදුහාමුදුරුවෝ කිය. හිතන්නකෝ පින්වතුනි මහ පොළොවේ පස් කොච්චරනම් මේ අතර ගත්ත පස් මිට වගේ නම් අපි මේ මනුස්ස ලෝකය
මේ විශ්ව ගම්මානය කියලාද අපි කතා කරන එකේ ජීවත් වෙන පිරිස මෙච්චරයි නම් කොච්චර දුර්ලභයිද බලන්නකෝ එතන. කොච්චර දුර්ලභයිද බලන්න. එහෙම දුර්ලභව ලැබිච්ච පින් වලින් අගතැනකට පත් වුනහම ලැබිච්ච කුසල්සිත මෝදු වෙලා ලැබිච්ච මේ මනුෂ්‍යත්වයේ නේද එක්කෝ අම්මා බැන්න තාත්තා බැන්න ආයතනේ වැඩ කරගන්න බෑ පීඩනය වැඩි අම්මත් බැන්න ආයතනෙත් ප්‍රශ්න ඒ මදිවට තමන් යාළු වෙච්ච තැනත් ප්‍රශ්න නේ එක්කෝ කෙල්ල හෝ කොල්ල ප්‍රශ්න එහෙම නැත්තම් ස්වාමියා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් එහෙම නැත්තම් ස්වාමි දියණිය වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් සමාජයේ තියෙන ප්‍රශ්න තමයි. හැබැයි ඔබ හොඳට මතක තියාගන්න ඕන කාරණාව තමයි සමාජේ මොන ප්‍රශ්නේ තිබුණත් පින්වතුනි ඒකට උත්තරයක් නන් නෙමෙයි මේ උත්තරීතර මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යත්වය නිකම් පින්වතුනි බිලි දීලා දාන එක. ඔබ යොමු වෙන්න ධර්මයට. ඔය ඕනම ප්‍රශ්නයක් පින්වතුනි ලියා ගන්න බුදුහාමුදුරු උත්තර දීලා තියෙනවා. බුදුහාමුදුරු මේ මුළු ලෝකෙටම හරි ආදරෙයි. උන්වහන්සේ මහා කරුණාවකින් මහා ප්‍රඥාවකින් ලෝකයේ දිහා දැකලා අපිට දේශනා කරපු ධර්මයේ ඇතුලේ නිවෙන්න ඕන තරම් කාරණා තියෙනවානේ. ඔය සමාජෙට වෙලා තියෙන ප්‍රශ්නය තමයි මේ ලෝකෙ දුවන්නම් වාලේ එකිනෙකා පරයාගෙන දුවන්න උත්සාහ කර. එතකොට ඔය ප්‍රශ්නයක් දෙකක් වැටුනහම කකුට පැටලලා බිම වැටෙනවා වගේ. තේරුණාද? එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කිව්ව විදිහට මේ ශාසනික වශයෙන් වතාවත් සිද්ධ කරගෙන මේ පින්වතුනි නිවන් දකින මිනිස්සෙකුට නිවන් දකින්න පුළුවන් ජීවියෙකුට ලබන්න පුළුවන් උත්තරීතරම ශ්‍රේෂ්ඨම ආත්ම භාවය නෙමෙයි මනුෂ්‍යත්වය කියලා කියන්නේ. අබුද්ධෝත්පාද කාලවලදී මතක තියාගන්න ඕන. අබුද්ධෝත්පාද කාලවලදී පින්වතුනි දේවත්වයට යන්න පුළුවන්. බ්‍රහ්මත්වයට යන්න පුළුවන්. මනුෂ්‍යත්වයට එන්න පුළුවන්. හැබැයි මේ බුද්ධෝත්පාද කාලයකදී විතරයි මනුෂ්‍යත්වයක් ලැබුණාම නිවන් දකින්න පුළුවන්. එහෙම එකක් මේ ජීවිතේ. භාවනාව පින්වතුනි පුරුදු කරන්න ඕන. ජීවිතේ පුංචි කාලේ ඉඳලා තමන්ගේ හුරු වෙන්න ඕන කාරණාව තමයි මිනිස්සෙක් දවසට අඩුම විනාඩි 5ක්වත් නිවි හැනහෙල්ල ඇඟපත හොදගත්ත වෙලාවක භාවනා කරන්න ඕන. භාවනාව මෙලෝ විදියකින් තේරෙන්නේ නැත්තම් හුස්ම ඉහළට පහළට ගන්න විදිහට අර ආනාපාන සති භාවනාව අම්මා තාත්තගෙන් ඉඳලා හැමෝටම මෙත් වඩන එක එහෙම පොඩ්ඩක් පුරුදු වෙන්න. එතනින් මේ පුරුද්ද ඇති කරගෙන ඉස්සරහට යනකොට තමන්ට මේ භාවනාවේ තියෙන ආනිසංස පින්වතුනි දැනගන්න පුළුවන්. ඔය මානසික පීඩනයට වෙන උත්තර නැහැ. ප්‍රායෝගිකව භාග්‍යවතුන් වහන්සේ අපිට දීපු උත්තරය තමයි භාවනාව නිස්කලංකව ශුන්‍යාගාරවලට වෙන එක. රුක්ක මූලයකට වෙන එක. බුදුහාමුදුර අපිට දුන්න. දැන් ඔය භාවනාව කිව්වහම භාවනාව බොහොම හොඳින් කරන අය දන්න කාරණාවක් තමයි මේ ප්‍රශ්න නිසා පින්වතුනි ජීවිතේ නැති කරගන්නේ ධර්මය පිළිබඳව අල්ප මාත්‍රයකවත් දැනීමක් හැඟීමක් නැති ප්‍රඥාවෙන් අන්තිම දුබල වෙච්ච මොඩියෝ. මොඩිය කියලා කියන්නේ මෝහෙන් පිරිච්ච අය. මේ මනුෂ්‍යත්වයට කාලකන්නිකම එකතු කරගන්න. මේ මනුෂ්‍ය ජීවිතයට කාලකන්නිව ජීවිතේ නහගන්නේ. හොඳට මතක තියාගන්න ප්‍රඥාවෙන් අසීමිතව දුබල වෙච්ච අය. බුදුහාමුදුරගේ ධර්මයේ පිළිබඳව හැඟීමක් දැනීමක් පොඩ්ඩක්වත් නැති අය. බුදුහාමුදුරුවෝ බොහොම ලස්සනට පැහැදිලි කරනවා පින්වතුනි මේ ශරීරයේ කුණප ගොඩක් නේ. මේක කුණු ගොඩක් නේ. මේකේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඤ්ඤාණ වලින් ගොඩ නැගිච්ච දේවල් නෙමේ. මේ කතා කරන මමත් මේ සභාව මෙහෙවන අපේ චේතනාදුවත් මේ ධර්මයේ ශ්‍රවණය කරන පින්වත් ඔබත් පින්වතුනි කොහොමද සඳහන් කරේ කුණප කොට්ටාසවලදී
පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප කලාප නාම සහ රූප නාම වලින් සහ රූප වලින් ගොඩනැගිච්ච කුණු කයක් මේ තියෙන්නේ. මගේ මහත්තය කියලා අල්ලගත්තට මගේ නෝන කියලා අල්ලගත්තට හරි ලස්සනට මගේ පුතා කියලා අල්ලගත්තට ඔය මං මුළු ධර්මයේම විග්‍රහ කරන්න යන්නේ නැහැ. බුදුහාමුදුරු දේශනා කරනවා පින්වතුනි මේ මිහිපිට තියෙනවා අපායටත් වඩා දරුණු තැනක්. කොහෙද? අම්මගේ කුස ඇතුලේ. ඇයි? පින්වතුනි මාස 10ක් ඉන්නේ එළිය වැටෙන්නේ නැති අඳුරකනේ. එක පැත්තකින් අම්මගේ ශරීරයේ දිරන කුණු ටික ඔය වැසිකිලි යන පද්ධතිය එක පැත්තක ගෑවි ගෑවි යන්නේ. මාස 10ක් සෙල්ලන්නේ නැහැ හොඳේ. නිකමටවත් හිතෙනවද ඔය කුස ඇතුළට ආලෝකයක් අඳුරගෙන ඉන්නේ මාස 10ක් අඳුරක ඉන්නේ. මිනිස්සෙට පුළුවන් ද කාමරයක දාලා අපිට පුළුවන් ද අවුව ඉරවුව වැටෙන්නේ නැති තැනක හිර කළ තිබ්බොත් දවස් දෙක තුනක් ඉන්න. දරන්න බෑනේ. හැබැයි මාස 10ක් ඉන්නවා. මාස 10ක් තිස්සේ හිර කරගෙන ඉන්න දරුවව අම්මා තාත්තා ආච්චි සීයා අපේ ළමයා එළියට එනවා කියලා කොච්චරනම් පරිස්සම් කරනවද? එළියට ආවම කොච්චරනම් හොරතල් කරනවද? ආදරෙන් බාරගත්තට ඒත් පින්වතුනි නාම රූප කලාප ටිකක්ම විතරයි. ඕක ඉතින් ඔය ධර්මයේ පිළිබඳව හොඳ කියවීමක් නැති අයට අවබෝධ වෙන්නත් ඇති හරි අඩුයි. නිසා මේ අපේ යෝජනාව තමයි ඔබ ධර්මයේ හොයන්න. ඔබ ධර්මයත් එක්ක ජීවත් වෙන්න. බුදුහාමුදුරුව අපිට පෙන්නලා තියෙනවා පින්වතුනි හරි ලස්සන ධර්මයක්. මම යෝජනා කරනවා හොඳ යෝජනාවක්. මොකද්ද මේ බෙල්ලවල දාගන්න හිතනේ ඔක්කොම බෙල්ලවල දාගන්න එපා. ප්‍රශ්නේ පැත්තක දාලා වරින් පන්සලට. ඇවිල්ලා කොහේ හරි පන්සලක මහාන වෙයක්. මිදුලක් හරි අතු ගාගෙන ඉඳපල්ලා. ඔය වටින ජීවිතේ නැති කරගන්න නැතුව. අඩුම තරමේ නිවන් දැක ගන්න බැරි නම් බුදුහාමුදුරුවන්ට ධර්ම රත්නෙට සංඝ රත්නෙට වතාවත් කරලා මහා කුසලයක් එකතු කරගන්න පුළුවන් වෙන්නේ. ඔය ජීවිතේ නම් නැති කරගන්න එපා. ඔය කෙල්ලොන්ට කොල්ලොන්ට ඔක්කොටම කියන්නේ. හැමෝටම කියන්නේ. මොනම ප්‍රශ්නයකටවත් උත්තරය ජීවිතේ නැති කරගන්න එක නෙමෙයි. ඔබට ජීවිතේ වටින්නේ නැහැ කියලා හිතන වෙලාවක මතක තියාගන්න. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඒ ජීවිතයට මෝදු කරගත්තාම ලෝකේ කවුරු අපිව අත්හැරියත් අපිට ප්‍රශ්නයක්. ලෝකේ කවුරු අපිව ප්‍රතික්ෂේප කළත්, අම්මා තාත්තා ප්‍රතික්ෂේප කළත්, අයියා අක්කා ප්‍රතික්ෂේප කළත්, ස්වාමි භාර්යා ප්‍රතික්ෂේප කළත්, දූ දරුවෝ ප්‍රතික්ෂේප කළත්, ධර්මය හදවත ඇතුලේ තියෙනකොට ධර්ම පීතියෙන් පිනාගිය මනුස්සයට ආයේ පින්වතුනි මේ ලෝකයේත් එක්ක ගැටීම් නැහැ. මේ ලෝකයේත් එක්ක වෛරයක් නැහැ. මේ ලෝකයේත් එක්ක පින්වතුනි විශේෂ ගනුදෙනු නැහැ. හදවත හරීම නිස්කලංකව පොළොන් රොදක් වගේ පාවි මේ ධර්මයේ අවබෝධය කරා යනවා. ඒ නිසා ඔබට යොමු කරන යෝජනාව ජීවිතේ නම් නැති කරගන්න එපා. ප්‍රශ්නේ මොකක් වුණත් ඇවිල්ලා පන්සලක පැවිදි වෙන්න.